අද මම කතා කරන්න යන්නේ මේ සමාජයේ අපි අවධානය දෙන්න ඕන ඒ අවධානය අඩුවෙන්ම දෙන මාතෘකාවක් ගැන. මම හිතනවා මේ මාතෘකාව ගැන මේ වගේ කාලෙකදී අපි කතා කරන එක හොඳයි කියලා. මොකද අපි විශ්වවිද්‍යාල ශිෂ්‍ය විදිහට මේ ගැන දැනුවත් වෙනවා නම් අපිට පුළුවන් අපි ළඟම ඉන්න අපේ ආදරණීයන්ට සිද්ධ වෙන්න යන නරක දෙයකින් ඔහුව ඇයව ගලව ගන්න. ඉතින් අපි ඩිප්‍රෙෂන් ගැන සමාජයේ සෝෂල් මීඩියවල හැමදාම කතා කළත් මේක තාමත් හරියට අවධානය නොලැබුණ ප්‍රශ්නයක්. දවස ගාන අප අතර හිනාවෙන මූුණුවස්සට එබිල අපි බලන්න. ඒ වගේම එය ඇතුළේ තියෙන වේදනාව අපි දකින්නේ නෑ. කිසිම දවසක ඒ හිත ඇතුළේ හංගපු කඳුළු අපිට පේන්නේ නෑ. හුඟක් වෙලාවට අපි ඔවුන්ගේ සමුගැනීම ගැන දැනගන්නේ ඔවුන් සියදවි නසාගත්තට පස්සේ. ගිය අවුරුදු කේපය පුරාවට මේ වගේ සංසිද්ධි රාශියකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මෑත කාලෙත් එහෙම සංසිද්ධි ගණනාවක් අපිට අහන්න දකින්න හම්බෙනවා. මනෝවිද්‍යාවට අනුව ඩිප්‍රෙෂන් වර්ග දෙකක් තියෙනවා. මේජර් ඩිප්‍රෙෂන් ඩිසෝඩර් අපි MDD කියලා හඳුන්වනවා. මේ වගේ ලක්ෂණ සති කීපයක් ඉඳලා මාස කීපයක් වෙනකන් තියෙන්න පුළුවන්. කාලෙත් එක්ක ටිකෙන් ටික අඩු වෙලා යන්න පුළුවන්. හැබැයි අපිට ඒකට ප්‍රතිකාර ගන්න අවශ්‍යයි. රෝග ලක්ෂණ විදිහට දුක, තනිව සිටීමට ඇති කැමැත්ත, නිින්ද නොයාම, කෑම රුචිය වෙනස් වීම, විනෝද වීමට ඇති අකමැත්ත, සියදිවි නසා ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් දෙවෙනි එක තමයි persistent depressive disorder. අපි හඳුන්වනවා PDD කියලා. Prolonged depression හෝ නිදන්ගත depression, chronic depression කියලත් කියනවා. අඩුම තරමේ අවුරුදු දෙකක් හෝ ඊට වැඩිය තියෙන්න පුළුවන්. පිටින් බැලුවම සාමාන්‍ය විදියට පෙනුනත් අභ්‍යන්තරයෙන් විශාල කලකිරීමකින් පෙළීම, දිනපතා දැනෙන කලකිරීම, අවුල් සිතුවිලි ඇතිවීම, ජීවිතයේ කිසිම තේරුමක් නැති බව නිතර සිතීම, බලාපොරොත්තු අහිමිවීම නිසා දැනෙන හිස් ගතිය රෝග ලක්ෂණ විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ තමයි ඇත්තටම භයානක විෂාදය. විෂාදය හේතුවෙන් සියදිවි නසා ගන්න ඇති ඉඩකඩ වැඩි වෙනවා. විශේෂයෙන්ම මේක හඳුනගන්න ගොඩාක් අමාරු නිසා. මොකද පිටතින් හිනා වෙලා කතා කරලා විහිළු කරලා ඉන්න කෙනෙක් තනිවුණ ගමන් ජීවිතේ නැති කරගන්න කල්පනා කරන්නේ සහ ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ මේ විෂාද තත්ත්වයේදී. සයිකොලොජි වලදී අපි මේ තත්ත්වය compared to MDD, PDD can be more dangerous because it's often hidden and long-lasting increasing suicide risk over time යනුවෙන් හඳුන්වනවා. ඉතින් ගොඩාක් වෙලාවට පිටට හිනා වෙලා විහිළු කරලා ජීවත් වෙන ගමන් ඇතුළෙන් ලොකු වේදනාවකින් පෙළීම, සියදිවි නසා ගන්න සැලසුම් කිරීම මේ තත්ත්වයේ ප්‍රධාන ලක්ෂණයක් වෙනවා. ජීවිතයේ අපි මුහුණ දෙන යම් යම් දේවල් නිසා ඇතිවෙන ඉච්ඡාභංගත්වය අපි කියනවා ෆ්‍රස්ට්‍රේෂන් කියලා. ඒ නිසා කෙනෙක් සියදිවි නසා ගන්න තෝරගන්නවා කියලා අපි මනෝවිද්‍යාවේදී ඉගෙන ගත්තත් අද කාලේ සමාජ තරුණයෝ මුහුණ දෙන අතිරේක සහ විශේෂ අභියෝග විශාල ප්‍රමාණයක් තියෙනවා. යථාර්ථයෙන් ඈත්වීම, සෝෂල් මීඩියා වලින් නැති කරගත්ත විකෘති ජීවිත දැක්ම, අන් අයගේ පරිපූර්ණ හැබැයි ඇත්තටම පරිපූර්ණ නැති ජීවිත සමග තමන්ගේ ජීවිතය සංසන්දනය කිරීම, මායාකාරී බලාපොරොත්තු මත ඇතිවන ලොකු පීඩනය, මේ යථාර්ථයෙන් ඈත්වීම කියන දේ යටතේ අපිට කතා කරන්න පුළුවන්. ඉතින් දෙවෙනි එක තමයි ඇතුළතින් දැනෙන හිස් බව. මුදල්, තත්ත්වය, දේපල, විවාහය වගේ දේවල් තිබුණත් හිතේ සතුට නැතිවීම. දෙමාපියන්, පවුල, සමාජය සතුට කරන්න උත්සාහ කිරීම නිසා තමන්ගේ සතුට සැනසීම අහිමිවීම, තරඟකාරී ජීවිතය නිසා දැනෙන විටාව, ඇතුළතින් දැන්න හිස් බව යටතේ අපිට කතා කරන්න පුළුවන්. තුන්වෙනි එක තමයි සමාජ බය සහ තනිකම. දුක, කලකිරීම කියන්න කවුරුත් නැති බවට හැඟීම. අද සමාජය අපිට බොහෝ යාළුවන් හිතවතුන් පිරිවරාගෙන හිටියත් සමහර වෙලාවට දුක කියන්න, කතා කරන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. මේට හේතුව අවංක මිත්‍රත්වය පිළිබඳ ඇති සාංකාව සමාජය විසින් තමාව ජජ් කරයි කියලා ඇතිවෙන සැකේ ලෙස හඳුනගන්න පුළුවන්. අනික් අතට තමන්ගේ දුර්වලකම පෙන්වන්න ඇති බිය. විශේෂයෙන් ගැහැණු අයට වඩා ටිකක් වැඩිපුර පිරිමි අය අතර මේ විශේෂයි.
ඒත් ඇත්තටම අපි මිනිස්සු මිසක් මැෂින් නෙවෙයි. මනස තියෙන්නේ මනස කියන්නේ තවත් එක ඉන්ද්‍රියක්. ඉතින් වෙහෙස බය තනිකම දුක මේ හැමදේම දැනෙන්න පුළුවන් සහ වේදනාව දැනෙන මොහොතක ඒ ගැන කතා කිරීම කිසිම අයුරකින් දෙවරක් හිතන්න ඕන දෙයක් නෙමෙයි. අවශ්‍ය මොහොතේදී සුදුසු කෙනෙක්ගෙන් උදව් ඉල්ලන්න. අවසාන හේතුව විදිහට ආර්ථික ප්‍රශ්න හඳුන්වන්න පුළුවන්. රැකියා ගැටලු, අඩුපඩි, ඉහළ යන බඩු මිල, පවුලක් ලෙස ජීවත් වන විට ඇතිවන ආර්ථික ගැටලු මේ එක කාරණයක් හෝ කාරණා කිහිපයක් නිසා කෙනෙක් සියදිවි නසා ගන්න තත්ත්වයට පත්වෙන්න පුළුවන්. යථාර්ථයෙන් ඉවත්වීම, ඉච්ඡාපංගත්වයට පත්වීම, ඇතුළතින් දැනෙන හිස් බව නිසා හෝ ජීවත් වෙනට හේතුවක් නැති බව දැනීම මේ අතර ප්‍රධානයි. මිතුරන් සහ ළඟම හිතවතුන් ලෙස සමහර විට තමන්ගේ ජීවිතයේ කාර්යබහුලත්වයත් එක්ක අපේ ළඟම හිතවතුන්ගෙන් පවා වෙනස්කම් නොදැනෙන්න පුළුවන්. ඒත් පුංචි හරි වෙනසකදී ඒ ගැන අහන්න, කතා කරන්න, හොයලා බලන්න. ඒ පුද්ගලයාව විනිශ්චය නොකර ප්‍රතිකාර සඳහා යොමු කරන්න හැකියාවක් තියෙනවා නම් ඒ විශාල සමාජ මෙහෙවරක් වෙයි. ඉතින් නැවතත් මතක් කරන්නේ නිතරම ඔයත් එක්ක කතා කරන කෙනෙක් එකපාර නිහඬුනොත් හොයලා බලන්න. ඇහුම්කන් දෙන්න. සමහර විට කෙනෙකුට අවශ්‍ය උපදෙස් නෙවෙයි, ඇහුම්කන් දෙන්න කෙනෙක් විතරක් වෙන්න පුළුවන්. මම හොඳින් අත්දැකලා තියෙන දෙයක් තමයි සමහර වෙලාවට ගෑනු ළමයි අතහැරලා ගියා කියලා අඬන්න තොටන පිරිමි ළමයෙක්ගෙන් අනේ ඕක මොකක්ද? ගෑණියෙක් වගේ අඬා වැටෙන්න එපා කියන අය ඉන්නවා. අම්මේ මට දුකයි. ජීවිතේ එපා වෙලා ඉන්නේ කියන දරුවෙක්ට විකාර කියවන්න නැතුව ඉන්න ළමයෝ කියන දෙමාපියෝ ඉන්නවා. කෙනෙක්ට දුක නොහිතන දෙයකට තව කෙනෙක් කෑ ගහලා අඬන්න පුළුවන්. ඒ තමයි මනසේ ස්වභාවය. ඒ නිසා හැම කෙනෙකුගේම හැම හැඟීමකටම වටිනාකමක් තියෙනවා. කිසිම දවසක කෙනෙකුගේ හැඟීමක් අඩු තක්සේරු කරන්න එපා. මොකද කෙනෙක් මනෝ වෛද්‍යවරයෙක්, මනෝ චිකිත්සකවරයෙක් හෝ උපදේශකයෙක් වරයෙක් ළඟට යන්න කලින් ප්‍රශ්නයක් කතා කරන්නේ ළඟම කෙනා එක්ක. ඒ ළඟම කෙනා ඔයා නම් කෙනෙක් ඔයා එක්ක බෙදාගන්න හැම හැඟීමකටම ලොකු බරක් තියන්න මතක කරන්න එපා. ඉතින් හැකි හැම වෙලාවෙම ලොකු කන් දෙකක් තියෙන ආදරණීය කෙනෙක් වෙන්න. මනෝ උපදේශනය හෝ මනෝපකාර කියලා කියන්නේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සඳහා සුදුසුකම් සහ පුවනුව ලැබුව අය ඉන්නවා. ඒ නිසා Taman එක්ක ගැටලුවක් කතා කරපු කෙනෙක්ට වෘත්තීයව ප්‍රතිකාරයක් අවශ්‍යයි කියලා හිතනවා නම් අදාළ තැනකට යොමු කරන්න. අඩුම තරමේ Taman ළඟම වෛද්‍යවරයා සමග හෝ ගැටලුව කතා කරන්න. ඒ විතරක් නෙමෙයි. තවමත් අපේ රටේ සමහර තැන්වල මානසික සෞඛ්‍ය පිළිබඳ නිවැරදි දැනුම ව්‍යාප්ත වෙලා නැහැ. මානසික ගැටලුවක් කිව්ව ගමන් මනස්ගත කියන මිනිස්සු අපේ රටේ තාමත් ඉන්නවා. ඉතින් මේ ගැන ලියන ලිපි, වීඩියෝ පුළුවන් තරම් අනිත් අයට පෙන්නන්න. ඉතින් ෂෙයා කරන්න. සහෝදර සහෝදරයෝ, යාළුවෝ, දෙමාපියන් එක්ක මේ ගැන කතා කරන්න. විෂාදය මාරයාගෙන් ඔයාගේ ළඟම කෙනා බේරගන්න පුළුවන් ඒ විදිහට. මේ ලෝකේ රටවල් හුඟක් වෘත්තකයන්ට, වෛද්‍යවරුන්ට, ගුරුවරුන්ට, නීතිඥවරුන්ට පෞද්ගලික මනෝ උපදේශකයෙක් ඉන්නවා. ඉතින් කවුන්සිලින් ගන්නවා කියන්නේ ලැජ්ජාවක් නෙවෙයි. අවුරුදු 10කට වඩා මනෝ විද්‍යා ශාස්ත්‍රයේ හිටපු ගොඩාක් කට්ටිය ස්ට්‍රෙස් වෙලා තියෙනවා. නැත්තරම නැතිවෙන අවස්ථා තියෙනවා. එහෙම දවසට ඒ මිනිස්සුත් කවුන්සිලින් ගන්නවා. ජීවිතය එහෙමයි. අපි මිනිස්සු උදව් ඕන වෙලාවට කෑ ගහලා උදව් ඉල්ලන්න. කෙනෙක්ට උදව් ඕනි කියලා දැනුනොත් උදව් ඕනිද කියලා අහන්න. මේ hina වෙන හැම මූණක් පිටිපස්සෙම කතාවක් තියෙනවා. කඳුළු තියෙනවා. කඳුළු කතාවක් තියෙනවා. සමහරු මැරෙන්න හේතු 1000ක් තියාගෙන ජීවත් වෙනවා. සමහරු ජීවත් වෙන්න හේතු 1000ක් තියාගෙන මැරෙනවා. ඒ තමයි ජීවිතේ. මේ ජීවිතේ තරඟයක්. මේ තරඟෙන් අපි හැමෝම දිනන්න ඕන. කවුරු හරි එකෙන් පරදින්න යනවා නම් අපි එයාව කරේ තියාගෙන යමු. අද මේ වීඩියෝ එක මේ විදිහට ගේන්න හිතුවේ මෑත කාලේ සමාජයේ වුණ ප්‍රශ්න ගොඩාක් වෙලා තියෙන්නේ මේ විෂාදය, ડિප්‍රෙෂන් කියන තත්ත්වය එක්ක මිනිස්සුන්ට ඒ දේවල් දරා ගන්න බැරුව
උන දේවල් එක්ක. ඒ කියන්නේ සියදිවි හානි කර ගැනීම වෙන්න පුළුවන්. තමන්ගේ ළඟම ඉන්න කෙනා සියදිවි හානි කරගන්නකම් අපි නොදැන ඉන්න පුළුවන්. සමහර වෙලාවට එයා සියදිවි හානි කරගත්තට පස්සේ තමයි අපි දන්නේ එයා මේ තරම් ස්ට්‍රෙස් එකක ડિප්‍රෙෂන් තත්ත්වයක ඉඳලා තියෙනවා. එයාට මෙච්චර ප්‍රශ්න තිබිලා තියෙනවා කියලා. ඉතින් තමන් ළඟම ඉන්න කෙනාව ආදරෙන් බලාගන්න, තමන් ආදරෙන් පරිස්සම් වෙන්න, තමන්ගේ පවුලට, තමන්ගේ ආදරණීයන්ට තමා නිසා දුකක් ඇති නොවන විදිහට තමන්ගේ අසල ඉන්න පුද්ගලයන්ව බලාගන්න ගමන් අපි පුළුවන් තරම් සතුටින් ඉන්න try කරමු. මේ වීඩියෝ එක මුලින් ඉඳන් අගට අහපු කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක share කරන්න. ඔයාලා මේ කොටස අහනවා නම් skip කර කර ආවිල්ලා හරි මේ කොටස අහනවා නම් අනිවාර්යෙන්ම share කරන්න. මං හිතනවා මේක තව මිනිස්සෙක්ගේ වටින ජීවිතයක් බේරගන්න එක වටින වීඩියෝ එකක් වෙයි. තමන්ගේ ඉනර් සර්කල් එකේ ඉන්න පිරිස තමන්ව ජජ් නොකරන පිරිසට තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනෙම වෙලාවක කියන්න ඒ මිනිස්සු ආට වෙලාව දෙයි. ඉතින් නිම්වොයිස් හරහා මම මේ අරන් ආ වීඩියෝ එක දවසක මිනිස්සෙක්ට ජීවත් වෙන්න හේතුවක් වෙයි කියලා මම තරයේ විශ්වාස කරනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. හැමෝම පරිස්සමින් ඉන්න.